සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ අපේ සංස්කෘතික උරුමේ සුවිශේෂී සන්ධිස්ථානයක්. අපි කවුරුත් දන්න විදියට අප්‍රේල් 14 වෙනිදා හිරු මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමගම නව සූර්ය වර්ෂයක් උදා වෙනවා. මේක හුදෙක් කාලයේ වෙනසක් විතරක්ම නෙවෙයි. මොකද ජ්‍යොතිෂ විද්‍යාවට අනුවත් සියලු ලග්නයන්ගේ ඉරණමේ හැරවුම් ලක්ෂයක් බවට මේකපත් වෙනවා. සරලවම කිව්වොත් අවුරුදු සමරන්න නැති කොයි කාටත් මේක ජීවිතේ නව පරිච්ඡේදයක ආරම්භයක් වෙනවා. ඒකට හේතුව අප්‍රේල් 14න් පසු කාලය තුල ග්‍රහයන්ගේ පිහිටීම අනුව අපේ රාශි හා ලග්නයන්ට විවිධ පලාපල ලැබෙන්න පටන් ගන්නවා. මේවත් දැනගෙන ඉන්න එක වටිනවා. මොකද මේ ලග්න පලාපල තුලින් අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතේ වෘත්තීය, පෞද්ගලික, අධ්‍යාපනික, ආර්ථික, සමාජීය හා ආධ්‍යාත්මික කියන මේ හැම ශ්‍රේෂ්ඨයකම ඉදිරි ගමන් මඟ පිළිබඳ දිශානතිය අනාවරණය කරගන්න. ඉතින් අප්‍රේල් 14න් පස්සේ තියෙන මාස 8ක කාලයකට අදාළව එක් ලග්නයන්ට අදාළ පලාපල මොනවාද? වාට හොඳ කාලයක් දුදා වෙන්නේ. නැත්නම් තිබ්බටත් වඩා අවුල් කාලයක් දුදා වෙන්නේ. අවුල් කාලයක් නම් ඒක සුබ කාලයක් බවට පත් කරගන්නේ කොහොමද? ඒක න හරියටම දැනගන්න ආරාධනා කරනවා අවසන් තප්පර වෙනකන් අපිට රැඳිලා ඉන්න කියලා. ඒත් එක්කම වාගේ ලග්නයට අදාළ පලාපල අහලා වීඩියෝ එකෙන් වෙන වීඩියෝ එකකට මාරු වෙන්න එපා. මොකද වීඩියෝ එක අවසානයේ තමයි වැදගත්ම. වීඩියෝ එක අවසානයේ මම ඔයාලට කියලා දෙනවා පුංචි රහස් ක්‍රමයක්. ඒ කියන දේ කරොත් මම පොරොන්දු වෙනවා අප්‍රේල් 14න් පස්සේ උදා වෙන ඉදිරි මාස 8ක කාලේ වට මේ තාක් තිබුණු හොඳම සහ සාර්ථකම අවුරුද්ද බවට මේ අවුරුද්දපත් කරાવી කියලා. එහෙනම් අපි බලමු ආගේ ලග්න පලාපල මොනවද කියලා. හැබැයි ඊට කලින් ඔයාට ඕන නම් මේක බලන මොහොතේ ඉඳන් එළබෙන ඉදිරි පැය 24 ඇතුළත සුබ දෙයක් ඇහෙන්න දකින්න දාගෙන මේ වීඩියෝට ලයික් එකක්. එහෙම කරන ඔයාගේ හෙට දවස ඔයා හිතන පතන විදියටම වේවා කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. කතා ඇති. අපි නම් බලමු අප්‍රේල් 14න් පස්සේ සිද්ධ වෙන ග්‍රහ බලපෑම ඔයාගේ ලග්නයට කොහොම බලපාවිද කියලා. මුලින්ම අපි බලමු අග්නි ලග්නයන්ට. ඒ කිව්වේ මේෂ, සිංහ, ධනු කියන ලග්නයන්ට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඇති වෙන බලපෑම මොකක්ද කියලා. අග්නි ලග්න වලට අප්‍රේල් 14න් පස්සේ කාලය හරිම වැදගත්. අලුත් අවුරුද්දත් එක්ක ඔයාගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නවා. ඔයාට අලුත් දේවල් කරන්න හිතෙන ධෛර්යය, ශක්තිය සහ ඕමනාව වැඩි වෙනවා. වැඩ ජීවිතේ ගොඩක් අලුත් අවස්ථා ලැබෙනවා. මේ කාලේ ඔයාට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න, උසස් වීමක් ගන්න, ඔය රැකියාව වෙනස් කරන්න හොඳ කාලයක්. ඉගෙනීමේ කටයුතු වලට මේක හොඳ කාලයක්. හරි උනන්දුවෙන් වැඩ කළොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අලුත් භාෂාවක් හෝ අලුත් හැකියාවක් ඉගෙන ගන්නත් මේක හොඳ කාලයක්. පවුලේ කටයුතු වලදී පවුලේ අය අතර හොඳ සම්බන්ධතාවයක් ඔයා තුළ ගොඩනගෙනවා. පවුලේ ප්‍රශ්න විසඳ ගන්න මේක හොඳ කාලයක්. ඔයාගේ අදහස් කියන ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒ නිසා පවුලේ තීරණ ගන්න වෙලාවේ ඔයාට වැදගත් තැනක් හිමි වෙනවා. ආදරය හා සම්බන්ධතා ගැන කතා කරද්දී අලුත් හමුවීම්, අලුත් සම්බන්ධතා ඇති කරගන්න සහ තියෙන සම්බන්ධකම් තව තවත් හොඳට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. තනිකම් අයට අලුත් ආදරයක් හමු වෙන්න ඉඩ තියෙනවා. විවාහක අයට තමන්ගේ හවුල්කරුවන් එක්ක හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මුදල් පැත්තෙන් බලද්දී ආදායම් වැඩි කරගන්න හොඳ අවස්ථා ලැබෙනවා. හැබැයි නිකන් සල්ලි නාස්ති කරන්න යන්න එපා. සල්ලි ඉතුරු කරන පුරුද්ද හදාගන්න මේක හොඳ කාලයක්. මුදල් ආයෝජනය කරන්න කලින් හොඳට හිතලා බලලා තීරණය කරන්න. සෞඛ්‍ය ගැන කතා කරොත් ශක්තිය සහ උත්සාහය වැඩි වුණොත් වාගේ සෞඛ්‍ය ගැන හොඳට බලා ගන්න පුළුවන් වේවි. හරියට ව්‍යායාම කරලා හොඳ කැම්බීම ගන්න. එතකොට දිගටම සෞඛ්‍ය ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන්. අග්නි ලග්න වලට තව කියන්න පුළුවන් විශේෂ දෙයක් තමයි වාගේ උත්සාහය සහ ඕමනාව වාව හොඳ ජයග්‍රහණ වලට ගෙනියනවා කියන එක. වාගේ ජීවිතේ හැම අංශයකම සාර්ථකත්වයට අඩිතාලම වෙන්නේ වාගේ ඇතුලේ තියෙන ගින්දර. ඒ කියන්නේ වාගේ උනන්දුව, කැපවීම සහ ශක්තිය. මේ කාලේදී ඔයාගේ නායකත්ව ගති ලක්ෂණ තව හොඳටත් ඉස්මතු වෙනවා. ඔයාගේ ළඟ ඉන්න අය ඔයාගේ දැක්ම සහ ශක්තියෙන් ආభాසය ගන්නවා. මේක ප්‍රශ්න විසඳ ගන්න හොඳම කාලයක්. ඔයාගේ අවධානය ඕනම බාධාවක් පහු කරගන්න ඔයාට උදව් කරනවා. වැඩ කටයුතු වලදී ඔයා වඩා ශක්තිමත් හා ආත්ම විශ්වාසයෙන් අභියෝගාත්මකව වැඩ බාර ගන්නවා. ඒක ඔයාට වැඩි වගකීම් තියෙන තනතුරු ලැබෙන්න පුළුවන්. ඒවට ඔයා හොඳට සූදානම් වෙලා ඉන්නවා. ඔයා පටන් ගන්න වැඩ ඔයාලගේ ආයතනික ප්‍රධානීන් විසින් අගය කරાવી. ඔයාගේ වැඩ ගැන හොඳට සටහන් තියාගන්න. ඒ ක්‍රියාව ඔයාගේ වැඩ ජීවිතයේ ඉදිරි ගමනට හොඳ අඩිතාලමක් වේවි. සමාජ ජීවිතයේදී ඔයාගේ ආකර්ෂණීය හා සජීවී ගතිය අනිත් අයට හරියටම හරියනවා. ඔයාගේ හොඳ පෞරුෂත්වය හා උනන්දුව නිසා යාළුවෝ, නෑදෑයෝ නිතරම ඔයත් එක්ක ඉන්න කැමති වෙනවා. විශේෂයෙන්ම අලුත් යාළුවෝ හොයාගන්න හෝ කලින් නොදැනපු කණ්ඩායම් වලට එකතු වෙන්න මේක හොඳ කාලයක්. ඔයාගේ සම්බන්ධතා ජාලය විශාල වෙලා ඒක ඔයාගේ වැඩ ජීවිතයටත් හොඳටම උදව් කරනවා. ආධ්‍යාත්මික වර්ධනය ගැන කියනවා නම් වගේ ඇතුලේ තියෙන ගින්දර ඔයාව වඩාත් ගැඹුරු අත්දැකීම් හා වැටහීම් කරා ගෙනියාවි. ඔයාගේ ජීවිතයේ අරමුණු හා දිශාව ගැන වැඩි අවබෝධයක් ලබා දෙවි. භාවනාව, යෝගා නැත්නම් වෙනත් ආධ්‍යාත්මික පුහුණුවක් පටන් ගන්න මේක හොඳ කාලයක්. ඔයාගේ ආධ්‍යාත්මික අවබෝධය ඔයාගේ ජීවිතයේ අනිත් පැතිවලටත් හොඳටම බලපානවා. අන්තිමටම මේ කාලේදී ආසාවෙන් හා සංවේදීතාවයෙන් පිරලා ඉඳීවි. මේක කලාවට හොඳ කාලයක්.
සංගීතය, චිත්‍ර, නාට්‍ය හෝ ලිවීම වගේ කලා වැඩවලට ඔයා යොමු වෙනවා නම් ඒක ඔයාට උදව්වක් වේවි. ඔයාගේ ස්වභාවික ගින්දර ඔයාට අලුත් අත්දැකීම් හා සතුට ගෙනේවි. ඉතින් මේ තමයි ඔයාලගේ ලග්න පලාපල. පෘථිවි ලග්නයන්ට ඒක වෘෂභ, කන්‍යා, මකර කියන ලග්නයන්ට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඇති වෙන බලපෑම් මොකක්ද? පෘථිවි ලග්න වලට අප්‍රේල් 14න් පස්සේ කාලය ස්ථාවර, මුදල් ගලන සහ පියවරෙන් පියවර ඉදිරියට යන කාලයක් වේවි. ඔගේ කැපවීම හා ඕමනාව තුළින් ඒ ස්ථාවරත්වය තව හොඳට හදා ගන්න පුළුවන් වේවි. වැඩ ජීවිතයේදී අලුත් අවස්ථා දකින්න හා ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් වීම නිසා ඔයාට වැඩ ජීවිතයේ ඉදිරියට යන්න පුළුවන් වේවි. රැකියාව ගැන කතා කරොත් ඔගේ කැපවීම හා උත්සාහය නිසා අගය කිරීම ලැබේවි. මේ කාලේදී ඔයාට උසස් වීම, වැටුප් වැඩිවීම හෝ වඩා හොඳ රැකියාව අවස්ථා ලැබෙන්න ඉඩ තියෙනවා. ඔගේ වැඩවලට හරි සැලසුම් හා ක්‍රමවේද යොදලා ඒ වගේම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. මුදල් ගැන කතා කරොත් ඔයාට ස්ථාවර ආදායමක් ලැබෙනවා සහ ඉතුරු කිරීම වැඩි කරන්න පුළුවන් වෙනවා. හැබැයි මුදල් වියදම් කරද්දී හැකි සෑම විටම සැලසුම් සහගතව වැඩ කරන්න. දිගු කාලීන මූල්‍ය සැලසුම් හදලා ඒ හරහා දිගු කාලීන මූල්‍ය ස්ථාවරත්වය ලබා ගන්නවාට පුළුවන්. ඒ ගැන කල්පනා කරලා බලන්න. ඉඩම් ගන්න, ආයෝජනය කරන්න හා ව්‍යාපාර පටන් ගන්නත් මේක හොඳ කාලයක්. පෞල් ජීවිතය ගැන කතා කරොත් පවුලේ අයත් එක්ක හොඳ සම්බන්ධතා තියාගන්නවාට පුළුවන් වෙනවා. පවුලේ හොඳ නරක ගැන කතා කරන්නවාට අවස්ථාව ලැබෙනවා. ඔගේ පවුලේ යහපත වෙනුවෙන් හොඳට වැඩ කරන්නවාට පුළුවන් වෙනවා. පවුලේ අගය කරන දේවල් හා චාරිත්‍ර රැක ගන්නවාට අවස්ථාව ලැබීම මේ කාලේ විශේෂත්වයක්. ආදරය හා සම්බන්ධතා ගැන කතා කරොත් ඔයාට දැඩි ආදරයක් හා කැපවීමක් තියෙනවා. ස්ථාවර සම්බන්ධතා හදා ගන්න ඒ හින්දා පුළුවන් වෙනවා. ඒ වගේම විවාහය වගේ දේවල් වලට මේක හොඳ කාලයක් වෙනවා. ඔන්න තනියෙන් ඉන්න අයට හොඳ ජීවන සහකරුවෙක් හොයාගන්නත් පුළුවන් වෙනවා. දැන් තියෙන සම්බන්ධතාවල ප්‍රශ්න විසඳ ගන්න හා ඒව තවත් ශක්තිමත් කරගන්න මේක හොඳ කාලයක්. සෞඛ්‍ය ගැන කතා කරොත් ශාරීරික හා මානසික සෞඛ්‍ය දියුණු කරගන්න මේක හොඳ කාලයක්. හරි ව්‍යායාම, හොඳ කෑම බීම හා හරියට නිදා ගැනීම වගේ දේවල් හරහා ඔයාට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. දිගු කාලීන සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න. පෘථිවි ලග්න වලට මේ කාලේදී තව විශේෂ දෙයක් තමයි ඔයාට ඉඩම්, ගෙවල් හෝ වෙනත් ස්ථාවර දේපල ගන්න මේක හොඳ කාලයක් වීම. ඔයාගේ ස්වභාවික සැලසුම් හදන හැකියාව හා ක්‍රමානුකූල ස්වභාවය නිසා ඔයාට හොඳම දේපල අවස්ථා හොයා ගන්න පුළුවන් වෙනවා. ඉඩම් හා දේපලවල ආයෝජනයේ දිගු කාලීන ලාභ ගෙනෙනවා. ඔයාගේ ගෙදර දියුණු කරන්න හෝ අලුත් වැඩියා කරන්නත් මේක හොඳ කාලයක්. ව්‍යාපාරික ලෝකයේ ඔයාගේ ස්ථිර අරමුණු හා සැලසුම් සහගත ක්‍රමය හරිම වටිනවා. ඔයාගේ සාම්ප්‍රදායික හා ඵලදායි වැඩ කරන විදිය අනිත් අයට ආදර්ශයක් වෙනවා. හවුල්කරුවන් හෝ ව්‍යාපාරික හවුල්කරුවන් එක්ක දිගු කාලීන ගිවිසුම් හදා ගන්න මේක හොඳ කාලයක්. ඔයාගේ ව්‍යාපාරවල හෝ වැඩ ජීවිතේ මූලික ව්‍යුහයන් සහ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමෙන් දිගු කාලීන ප්‍රතිලාභ ලැබෙනවා. ඉගෙනීම් කටයුතු වලදී ඔයාගේ ඉවසීම සහ කැපවීම ප්‍රතිඵල ගේනවා. ඔයාට අමාරු විෂයක් හෝ අලුත් තාක්ෂණික හැකියාව ඉගෙන ගන්න මේක හොඳ කාලයක්. ඔයාගේ ආචාරශීලී සහ පිළිවෙලට වැඩ කරන ගතිය ගුරුවරු හා යාළුවන්ගේ ඇගයීම් වලට ලක් වේවි. විභාග, ඉන්ටර්විව් හෝ ප්‍රායෝගික ඇගයීම් වලට සූදානම් වෙන්න මේක හොඳ කාලයක්. ඒත් එක්කම ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් දියුණු කර ගැනීමෙන් ඔයාගේ වැඩ ජීවිතයේත් ඉහළටම යන්නවාට පුළුවන් වේවි. සමාජ සම්බන්ධතා ගැන කතා කරොත් ඔයාගේ විශ්වාසනීය හා කැපවීමේ ස්වභාවය ඔයාව ගොඩක් වටින යාළුවෙක් කරනවා. සමාජ හමුවීම් වලදී ඔයාට අලුත් යාළුකම් හදාගන්න පුළුවන් වෙනවා. දැන් තියෙන යාළුවන්ට එක්කත් සම්බන්ධතා තව ගැඹුරු කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ප්‍රායෝගික උපදෙස් සහ ස්ථිර උදව් අනිත් අයට ගොඩක් වටිනවා. ප්‍රජා කටයුතු හෝ ස්වේච්ඡා සේවාවල යෙදුනොත් ඔයාට ලොකු සතුටක් දැනෙවි. අන්තිමටම ස්වභාව ධර්මයේ සමග තියෙන සම්බන්ධය තවත් වැඩි දියුණු කරගන්න. ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙන වැඩි වෙලාවක් ගත කරන්න. ධ්‍යාන වගාව, එලිමහන් ක්‍රියාකාරකම්, නැත්නම් ගමන් වලට ගිහින් ස්වභාවික ලස්සන බලන එක වගේ දේවල් අනේ දේවල් ගැන තමයි මම මේ කියන්නේ. මේ කාලය ඔයාට ශාරීරික හා මානසික ශක්තිය දෙන කාලයක් වේවි. ඒ තමයි ඔයාලගේ ලග්න ප්‍රාලාපල. වායු ලග්නයන් එකුවේ මිථුන, තුලා, කුම්භ කියන ලග්නයන්ට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඇති වෙන බලපෑම් මොකක් වේවිද? ඔව්, වායු ලග්න වලට අප්‍රේල් 14න් පස්සේ කාලය අලුත් අදහස්, නවෝත්පාදන හා සංවේදනයේ දියුණු කරගන්න පුළුවන් කාලයක්. ඔයාගේ බුද්ධිමත්කම හා නිර්මාණශීලී හැකියාව තව හොඳට දියුණු කරගන්න මේ කාලය ඔයාට උදව් කරાવી. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් අත්දැකීම් ලබන්න හා අලුත් තැන් වලට යනවට අවස්ථාව ලැබේවි. වැඩ ජීවිතයේදී නිර්මාණශීලී හැකියාව හා සංවේදන හැකියාව ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඒක වැඩි දියුණු කරගන්න. ඔයාට අලුත් වැඩ අවස්ථා ලැබෙන්න පුළුවන්. අලුත් ව්‍යාපෘති පාර ගන්න හා ඒවා සාර්ථකව ඉවර කරලා දෙන්නත් පුළුවන් වේවි. කණ්ඩායම් වැඩවලදී ඔයාට නායකත්වයේ දරන්න අවස්ථාව ලැබෙනවා. ඔයාගේ අදහස් සහ යෝජනා අනිත් අය පිළිගනිවි. ඉගෙනීම් කටයුතු වලදී ඔයාට සාර්ථකත්වය ලැබෙනවා. පරීක්ෂණ හා තරඟවලදී හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. ඔයාට විෂයන් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා.
වගේ දැනුම තවත් දියුණු කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම sannivedanaye සාහිත්‍ය කලාව හා තාක්ෂණික විෂයන් ගැන ඔයාලට විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන් වෙනවා. සමාජ සම්බන්ධතා ගැන කතා කරොත් ඔයාලට අලුත් යාළුවන් හොයාගන්න හවා ඔවුන් එක්ක සම්බන්ධතා හොඳින් තියාගන්න ඔයාලට පුළුවන් වේවි. ඔයාගේ sannivedana හැකියාව හා charm ගතිය නිසා අනිත් අය ඔයාව ඉක්මනටම පිළිගනීවි. ඔයාලට අලුත් සමාජ කණ්ඩායම් එක්ක එකතු වෙන්න හා ඔවුන්ගේ වැඩවලට යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. ඒකට මේක හොඳම කාලයක්. ආදරය හා සම්බන්ධතා ගැන කතා කරොත් ඔයාලට අලුත් ආදර සම්බන්ධතා හදාගන්න හා දැනට තියෙන සම්බන්ධතා තව ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ charm ගතිය හා හොඳ sannivedana හැකියාව නිසා ඔයාව අනිත් අය ආකර්ෂණීය පුද්ගලයෙක් විදිහට සලකාවි. හැබැයි ආදර සම්බන්ධතාවලදී ඔයාගේ හැඟීම් හා අදහස් හරියටම කියන්න ඕනේ. අනිත් අයගේ හැඟීම් ගැනත් හිතන්න ඕනේ. මුදල් ගැන කතා කරොත් මුදල් හොයන අලුත් ක්‍රම හොයාගන්න හා ඒවා සාර්ථකව කරගන්නවට පුළුවන් වේවි සහ ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. හැබැයි ඔයාගේ වියදම් ගැනත් හොඳට හිතන්න ඕනේ. අනවශ්‍ය වියදම් වලින් වැළකෙන්න ඕනේ. ආයෝජනය හා ඉතුරු කිරීම වලට හොඳ සැලසුම් හදලා ඒවා හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. සෞඛ්‍ය ගැන කතා කරොත් ඔයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න ඕනේ. වැඩි වැඩබර හා කාර්යබහුල නිසා ඔයාගේ සෞඛ්‍ය නරක වෙන්න ඉඩ තියන්න එපා. හරියට විවේක ගන්න, ව්‍යායාම කරන්න, හොඳ කෑම බීම ගන්න. ඒක හරහා ඔයාලට පුළුවන් වෙයි හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනගා ගන්න. මේ කාලේදී වායු ලග්න වලට තවත් විශේෂ අවස්ථාවක් ලැබෙන්නේ ඔවුන්ගේ sannivedana හැකියාව තවත් දියුණු වීම නිසා. ආට මාධ්‍ය ප්‍රචාරණය, මහජන සම්බන්ධතා, ලිවීම හෝ ඩිජිටල් මාධ්‍ය වගේ ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා පෙළන්න පුළුවන් වේවි. ඔයාගේ සමාජ මාධ්‍ය පිටු, වෙබ් අඩවි නැත්නම් ඔන්ලයින් ව්‍යාපාර දියුණු කරන්න මේක හරිම හොඳ කාලයක්. ඔයාගේ අදහස් සහ මතවාද ප්‍රකාශ කරන්න හා වැඩි දෙනෙක් දැනුවත් කරන්න මේ කාලය හරිම සුදුසුයි. නවීන තාක්ෂණය පාවිච්චි කරන්න ඔයාලට විශේෂ දක්ෂතා ලැබෙනවා. අලුත් මෘදුකාංග, යෙදුම් හෝ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න ඉක්මනට පුරුදු වෙන්න පුළුවන් වෙනවා. තොරතුරු තාක්ෂණය, ඩිජිටල් මාධ්‍ය, දත්ත විශ්ලේෂණය, කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත රැකියාව හෝ ඉගෙනීම් කටයුතු සඳහා මේක හොඳ කාලයක්. ඔයාගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීමෙන් ඔයාගේ වැඩ ජීවිතයට විශාල ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ගමන් බිමන් සඳහා මේක හරිම හොඳ කාලයක්. ඔයාට අලුත් තැන්, සංස්කෘතිය හා අත්දැකීම් හොයන්න ගියොත් ඒක ඔයාට වඩාත් හොඳ කාලයක් බවට පත් කරાવી. කෙටි දුර ගමන් හෝ දුර ගමන් සැලසුම් කරන්න මේක හොඳ කාලයක්. මේ ගමන් හරහා ඔයාට අලුත් අත්දැකීම් ලැබෙන, දැනුම් වැඩි කරගන්න හා අලුත් සම්බන්ධතා හදාගන්න අවස්ථාව ලැබෙනවා. ඔයාගේ මානසික ක්‍රියාකාරීත්වය හා බුද්ධිමත් කුතුහලය වැඩි වෙන කාලයක් තමයි මේ. ඒ නිසාවෙන් අලුත් මාතෘකා, විෂයන් හා ශාස්ත්‍ර ගැන ඉගෙන ගන්න උනන්දුවක් ඔයාට ඇති වෙන්න පුළුවන්. මේක පොත් කියවන්න, සම්මන්ත්‍රණ වලට යන්න, ඔන්ලයින් පාඨමාලා හදාරන්න හෝ විවිධ පර්යේෂණ කටයුතු වල යෙදෙන්න වගේ කාරණාවල තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒකට මේක හොඳ කාලයක්. මොකද ඔයාගේ බුද්ධිධාරිතාව ඉහළ මට්ටමක තියෙන නිසා අමාරු හෝ සංකීර්ණ මාතෘකා පවා ඉක්මනට ඉගෙන ගන්නවට පුළුවන් වේවි. අන්තිමටම සමාජ සාධාරණත්වය, මානව අයිතිවාසිකම් හෝ පරිසර සංරක්ෂණය වගේ කරුණු ගැන ඔයාගේ උනන්දුව වැඩි වේවි. මේ වගේ කරුණු සම්බන්ධ ව්‍යාපෘති, සංවිධාන හා ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න මේක හොඳ කාලයක්. ඔයාගේ දක්ෂ sannivedana හැකියාව හරහා මේ වැඩ කටයුතු සාර්ථක කරන්න ලොකු දායකත්වයක් දෙන්න ඔයාලට පුළුවන් වේවි. මේ තමයි ඔයාලගේ ලග්න බලාපල. ජල ලග්නයන්ට ඒකෙවි කටක, වෘශ්චික, මීන කියන ලග්නයන්ට අලුත් අවුරුදු උදාවෙන් පස්සේ ඇති වෙන බලපෑම මොකක්ද? ඔව්, ජල ලග්න වලට අප්‍රේල් 14න් පස්සේ කාලය හැඟීම්, ආධ්‍යාත්මික වර්ධනය හා ගැඹුරු සම්බන්ධතා හදාගන්න හොඳ කාලයක් වෙනවා. ඔයාගේ ආධ්‍යාත්මික පැත්ත තව දියුණු කරගන්න හා ඔයාගේ ඇතුළේ ලෝකය ගැන වඩා තේරුම් ගන්න මේ කාලේ ඔයාට උදව් වේවි. ඒ වගේම ඔයාගේ ගැඹුරු හැඟීම් හා අදහස් තේරුම් ගන්නත් මේ කාලේ ඔයාට උදව් වේවි. වැඩ ජීවිතයේදී ඔයාගේ නිර්මාණශීලී හැකියාව හා අනුකම්පාව ඔයාට ගොඩක් උදව් වෙනවා. ඔයාට අලුත් වැඩ අවස්ථා ලැබෙන්න පුළුවන්. ඔයාගේ වැඩ සාර්ථකව කරගන්න පුළුවන් කාලයක් තමයි මේ. අනිත් අය එක්ක එකතු වෙලා වැඩ කිරීම හා උන්ට උදව් කිරීම හරහා ඔයාට වැඩි අවධානයක් හා පිළිගැනීමක් ලැබේවි. පෞල් ජීවිතය ගැන කතා කරොත් ඔයාට පෞලේ අය එක්ක හොඳ සම්බන්ධතා තියාගන්න පුළුවන් වෙනවා. ඔයාගේ අනුකම්පාව හා හැඟීම්බර ගතිය නිසා පෞලේ අයට ඔයා ගැන විශාල විශ්වාසයක් හා ආදරයක් ඇති වේවි. පෞලේ ප්‍රශ්න විසඳන්න, එහෙම නැත්නම් පෞලේ සාමය හා සහජීවනයේ දියුණු කරන්න ඔයාට පුළුවන් වෙනවා. ආදරය හා සම්බන්ධතා ගැන කතා කරොත් ඔයාට ගැඹුරු ආදර සම්බන්ධතා හදාගන්න හා දැනට තියෙන සම්බන්ධතා තව ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ හැඟීම්බර ගතිය හා ඔයාගේ තියෙන දයානුකම්පාව නිසා ඔයාට සම්බන්ධතාවලදී අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න හා ඔවුන්ට අවශ්‍ය උදව් හා සහයෝගය දෙන්න පුළුවන් වෙනවා. හැබැයි සම්බන්ධතාවලදී ඔයාගේ හැඟීම් හා අවශ්‍යතා ගැන ඔයා හිතන්න ප්‍රමුඛත්වයක් දෙන්න ඕනි. මුදල් ගැන කතා කරොත් ඔයාට මුදල් හොයන අලුත් ක්‍රම හොයාගන්න හා ඒවා සාර්ථකව කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඔයාගේ වියදම් ගැන හොඳට හිතන්න ඕනි. අනවශ්‍ය වියදම් වලින් වැළකෙන්න ඕනි. ඒ වගේම උත්සාහ කරන්න ආර්ථිකයේදී හැඟීම් වලින් තීරණ නොගෙන ඉන්න. සෞඛ්‍ය ගැන කතා කරොත් ඔයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්නම් වෙනවා. හැඟීම් පාලනය කරගන්න, හරියට විවේක ගන්න හා ඔයාගේ රැකවරණය සඳහා වෙලාව වෙන් කරගන්න එක හරිම වැදගත්.
එවගේම බර වැඩිවීම වගේ ප්‍රශ්න වලින් ආරක්ෂා වෙන්නත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. අන්තිමටම ජල ලග්න වලට මේ කාලයේ ආධ්‍යාත්මික වර්ධනය, නිර්මාණශීලීත්වය හා ගැඹුරු සම්බන්ධතා දියුණු කරගන්න සුදුසුම කාලයක්. ඔගේ ස්වභාවික හැකියාවන් හා අගය කරන දේවල් වලට අනුව ජීවත් වෙන අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ඔයාට මේ කාලය තුල ලැබෙවි. ජල ලග්න වලට වඩාත් විශේෂ අවස්ථාවක් වෙන්නේ ඔවුන්ගේ අන්ත ඥානය හා හඳුනා ගැනීමේ හැකියාව තව දියුණු වීම. ඒ කිව්වේ ඔයාට අනිත් අයගේ හැඟීම් හා අවශ්‍යතා හඳුනා ගන්න විශේෂ හැකියාවක් තියෙනවා. මේ හැකියාව ඔයාගේ පෞද්ගලික හා වැඩ ජීවිතයේ සම්බන්ධතා හදා ගන්නකොටත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔයාට උපදේශනයේ මානසික සෞඛ්‍ය, සමාජ සේවා හෝ වෛද්‍ය ශ්‍රේෂ්ඨ වගේ සේවා ආශ්‍රිත වෘත්තීන් වල සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා. කලා ශ්‍රේෂ්ඨයාගේ නිර්මාණශීලී හැකියාවන් ඒකේ සංගීතය, චිත්‍ර, නැටුම්, ලිවීම හෝ ඡායාරූපකරණය වගේ කලා ශ්‍රේෂ්ඨයන්හිදී ඔයාගේ දක්ෂතාව වැඩි දියුණු කර ගන්නවට පුළුවන් වේවි. ඒ වගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඔයාගේ නිර්මාණශීලීත්වය හා ගැඹුරු හැඟීම් හරහා ඔයාට අනිත් අය ආකර්ෂණය කරගන්න පුළුවන් වේවි. ආධ්‍යාත්මික වර්ධනය සඳහා මේක හරිම හොඳ කාලයක්. ඔයාට භාවනාව, ප්‍රාර්ථනාව, යෝගා, රේකි වගේ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් වෙනවා. ඒව හරහා ඔයාගේ මානසික සහනය හා ස්ථාවරත්වය වැඩි දියුණු කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඔයාගේ සිහින හා අන්තඥානය හරහා ලැබෙන පණිවිඩ ගැන අවධානයෙන් ඉන්න. ඒක වැදගත්. ඒ වගේම මානසික ශක්තිය හා ස්ථාවරත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕනි කාලයක් තමයි මේ. ඔයාගේ හැඟීම් හරියට පාලනය කරගන්න හා ආතතිය කළමනාකරණය කරගන්න එක වැදගත්. ඔයාට හොඳ මානසික මට්ටමක් පවත්වාගෙන යන්න යෝගා, භාවනාව හෝ තනින් වේලාව ගත කිරීම වගේ ක්‍රියාකාරකම් උදව් වෙනවා. ඔයාගේ තීරණ ගැනීමේදී හැඟීම් හා යථාර්ථවාදී සිතුවිලි අතර සම්බරතාවයක් පවත්වා ගන්න එකත් ඉතාම වැදගත්. අන්තිමටම ඔයාගේ ගෙදර හා පවුලේ පරිසරය දියුණු කරන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඔයාගේ ගෙදර වඩාත් පහසුව, සාමය හා ආරක්ෂාව දැනෙන තැනක් ලෙස දියුණු කරන්න ඔයාට පුළුවන් වෙනවා. ඒක ඔයා විශ්වාස කරන්න. ඔයාගේ ගෙදර ලස්සන කිරීම, අලුත් අඩියා කිරීම හෝ නැවත සකස් කිරීම හරහා ඒ ඔයාගේ පවුලේ අයගේ මානසික සුවය වැඩි දියුණු කරන ස්ථානයක් බවට පත් කරන්න ඔයාට ඒක පුළුවන් වේවි. තමන් කියන මම ඔයාලට කියලා දෙනකො මේ අවුරුදු ශක්තිය වැඩි දියුණු කරන ක්‍රමය මොකක්ද කියලා. ඔව්. අප්‍රේල් 14 කියන්නේ කැලෙන්ඩරේ තියෙන නිකන් දවසක් නෙමෙයි. ඒක අලුත් ග්‍රහ ශක්තියක් පටන් ගන්න විශේෂ දවසක්. ඔයාලට දැන් ඉඳන්ම ඔයාගේ ජීවිතයේ අලුත් වෙනස්කම් දැනෙනවා ඇති. මේ දවසෙන් පස්සේ ඔයාගේ ලෝකේ දකින්න විදිය, ඔයා ගන්න තීරණ, ඔයාගේ ආකල්ප මේ හැම දෙයක්ම අලුත් මාර්ගයකට පිවිසෙනවා. ඔයා මේ වචන කියවන මොහොතේම ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ශක්තිය ඔයා ඇතුලේ දැල් වෙනවා. අනේ මට බෑ. ඔනෝහේ යනවා. නෑ මට ඒක කරන්න බෑ. මට ඒක ලැබෙන්නේ නෑ. මේ වගේ ඍණාත්මක අදහස් දැන් ඉඳන් ඔයාට බලපාන්නේ නෑ. ඔයා දැන් ඉන්නේ අලුත් ආරම්භයක මන්සන්තියක. මේ වෙලාවේදී ඔයා කවුද, කොහෙන්ද ආවේ කියන එක ගැන හිතන්න ඕනේ නෑ. වැදගත් වෙන්නේ ඔයා කොහෙටද යන්නේ කියන එක විතරයි. ඔගේ හදවතට හැවුම්කන් දෙන්න. ඇත්තටම ආස දෙය මොකක්ද කියලා හිතන්න. මේ ලියවිල්ල ඉවර වෙනකොට මොහොතක් නිශ්ශබ්දව වගේ හීන ගැන හිතන්න. ඒත් විශේෂ විදියකට. ඔයා බලාපොරොත්තු වෙන දේ ඔයාට දැනටමත් ලැබිලා තියෙනවා වගේ හිතන්න. ඔගේ සීනේ දැනටමත් සැබෑ වෙලා තියෙනවා වගේ දැනෙන්න ඉඩ දෙන්න. මට හම්බ වෙනවා නම් හොඳයි කියලා හිතන එක වෙනුවට මට දැනටමත් ලැබිලා තියෙනවා කියලා හිතන්න. උදාහරණයක් විදියට මගේ අලුත් බිස්නස් එක සාර්ථක වීම ගැන විශේෂ ස්තුතියි. මගේ සෞඛ්‍ය හොඳින් දියුණු වෙලා තියෙන එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මගේ පවුලේ සහජීවනය හා සාමය ගැන මම සතුටු වෙනවා. මගේ මුදල් තත්ත්වය අද මෙච්චර හොඳ තැනක තියෙවි කියලා මම පුදුම වෙනවා. මෙන්න මේ වගේ අදහස් වගේ හිතේ මවා ගන්න. ඒකමම මේ බලගත්ු මොහොතේ ඔයාගේ සිහිනය ගැන කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ හිතේ තියෙන ඒ පැතුම කමෙන්ට් එකක් විදියට මේ දැම්ම ලියන්න. කම්මැලිකමට, සැකයට, බයට ඉඩ දෙන්න එපා. ඔයාගේ හීන මරලා දාන්න. කිසිම විසිතුරු චාරිත්‍ර, සංකීර්ණ පූජා හෝ අමාරු ව්‍යායාම අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයාගේ හිතවිල්ල, වචන සහ විශ්වාසය විතරයි. ඔයාගේ හොඳම ප්‍රාර්ථනාව තමයි දැනටමත් ඔයා ඉල්ලන දේ ඔයාට ලැබිලා තියෙනවා කියලා ගැඹුරින් විශ්වාස කිරීම සහ ඒ ගැන වචන විදියට කමෙන්ට් එකක් දාන තරම් ආත්ම විශ්වාසයක් ඔයා සතුව තිබීම. අප්‍රේල් 14 දවසේ එන අලුත් ශක්තිය ඔයාගේ සියලුම හිණ ඇත්තටම හැබෑ කරගන්න පුළුවන් පුදුම දොරටුවක්. එනිසා ඔයාගේ හිණ වෙනුවෙන් වැඩ කරන්න අද ඉඳන්ම පටන් ගන්න. මතක තියාගන්න, ලොකුම වෙනස්කම් පටන් ගන්නේ පොඩි පියවරකින්. ඒ පළමු පියවර තියනවා ලෑස්තිද? ඔයාගෙන් අහලා බලන්න. ඔව්, ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා සහ මමත් විශ්වෙන් ඉල්ලන්නම් කමෙන්ට් එකක් දාන ඔයා වෙනුවෙන්. ඒ දේවල් ඒ විදිහටම වේවා කියලා. තේරුම් ගන්න. විශ්වයට හුම්කම් දෙනවා. ඔයා විශ්වාස කරන දේ ඔයාට ලබා දෙනවා. ඒ නිසා ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. එහෙනම් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා. මට ඕනේ මෙච්චරයි. ඔයාට කීරි තිරෙන්න හරියන්න. එහෙනම් ජය වේවා.